ඉතින් මම ඔයාලට කියන්නම් මේක හිර වෙන්න හේතුව. ඉතින් මේක වෙලාවට බෝර් එක විතරයි හිර වෙලා තියෙන්නේ මේ පිස්ටන් එක. සමහර වෙලාවට මෙන්න මේ ක්‍රෑන්ක් එක හිර වෙනවා. යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් වෙනදා වගේම ඔයාලට අදත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඔයාලට අද පෙන්වන්න යන්නේ මෙන්න මේ බයික් එක හදන්න ගෙනාපු එකක්. මේක මේට් එකක්. ඉතින් ගොඩක් අඩුයි ඉතින් මේ බයික් හදන්න එනවා දැන්. ඉතින් මේ බයික් එක ස්ටාර්ට් දෙන්න නැතුව අරන් ආවේ. බයික් එක යන ගමන් මේ හිටලා මම ඔයාලට පෙන්වන්නම් මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ බයික් එක වෙලා තිබ්බේ මේ කික් කරාට ස්ටාර්ට් දෙන්නේ නැහැ. මේ පොඩ්ඩක් හයියෙන් තල්ලු කරොත් ස්ටාර්ට් දෙනවා. ඒත් ඉතින් යන්න බෑ බක් ගාලා බයික් එක හිටිනවා. ඉතින් මේක ඊට පස්සේ මේ කොම්ප්‍රෙසර් නැති ප්‍රශ්නයක් වගේ තිබ්බේ. ඉතින් මම පොඩ්ඩක් බෝර් එක ඇදලා බැලුවා. මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ පිස්ටන් එක. පිස්ටන් රින්ස් තියෙනවානේ. ඉතින් මේ රින්ස් මේ හැමෝම ඔය විදිහට වැඩ කරන්න ඕනේ. මේ පිස්ටන් රින්ස් මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඉතින් මේකේ මේ එක පැත්තක කපාගෙන ගිහිල්ලා මේ රින්ස් ඇතුළට බහැලා හිර වෙලා තියෙන්නේ. ඔයාලට පේන ඇති මේ පිස්ටන් එක සීස් වෙලා තියෙනවා. මේ රින්ස් දෙකම ඇතුළට බහැලා තියෙන. ඉතින් ඒකින්ද බයික් එක කොම්ප්‍රෙසර් අල්ලන්නේ නැහැ. මේ ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි මේ බෝර් එකට ටූටි වැඩ කරලා නැහැ. ඒකින්ද තමයි මේක හිර වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් මේක ටූටි නැතුව හිර වෙන්න හේතුව. ඉතින් මේ බයික් එකේ මේ බෝර් එක ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. ඒක හදන්න ගිහින් දාලා තියෙන්නේ මේ බෝර් එක සීස් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් මේක හිර වෙන්න හේතුව. පිස්ටන් එක මේ විදිහට හිර වෙන්න හේතුව මේ ගොඩක් ටෝ ස්ටොක් බයික් වල මේ පෙට්‍රල් එක තමයි මේ ගොඩක් වෙලාවට ටූටි කලවම් කරලා දාන්නේ. ඉතින් මේකේ නම් එහෙම පෙට්‍රල් වල ටූටි කලවම් කරලා දාලා නැහැ. මේ බයික් එකේ ටූටි පොම්පේ හොඳයි. මෙන්න මේක තමයි ටූටි පොම්පේ. ඉතින් මේකෙන් තමයි මේ බයික් එක ස්ටාර්ට් කරාම මේක හරහා තමයි ටූටි ප්‍රෙෂර් කරලා මේ දෙන්නේ. හරි මං ඉස්සරලා ඔයාලට මේක පැහැදිලි කරන්නම් මේක මේ ටූටි වැඩ කරන විදිය. නැත්තම් ඔයාලට තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ ටූ ස්ටොක් බයික් වල මේ බෝර් එකට මේ එන්ජින් ඔයිල් නෙමෙයි වැඩ කරන්නේ. ෆෝර් ස්ටොක් බයික් වල නම් එන්ජින් මේ තියෙන ඔයිල්ම තමයි මේ මෙන්න මේක ඇතුළට, ඒ කියන්නේ ක්‍රෑන්ක් එක ඇතුළට මේ හැමතැනටම වැඩ කරන්නේ ඔයිල්. බෝර් එකටත් වැඩ කරන්නේ ඔයිල්. ඒ ෆෝර් ස්ටොක් බයික් වල. ඉතින් ටූ ස්ටොක් බයික් වල මේ හරියට ක්‍රෑන්ක් එකට මේ බෝර් එකට එන්ජින් එකකින් ඔයිල් එන්නේ නැහැ. ඒකට අපි වෙනම ටූටි දානවා. අපි අර මේ තනකොළ මැෂින් වලට දාන්නේ. ඒ වගේ සිද්ධියක් තමයි මේකට වෙන්නේ. ඉතින් මේකට ඔයිල් වැඩ කරන විදිහ මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්. ඉතින් මේකේ වෙනම ටැංකියක් තියෙනවා. මෙන්න මේක තමයි ටූටි දාන්නේ. මෙතෙන්ට පෙට්‍රල් දාන්නේ. ඉතින් මේ ටැංකිය හරහා තමයි මෙන්න මේ බටේ දිගේ මෙන්න මේ ටූටි පොම්පෙට ටූටි එන්නේ. ඉතින් මේක හරහා තමයි මෙන්න මෙතනින් පොඩි බටයක් එනවා. ඒ බටය තමයි මෙන්න මේ කාබ් එකට මෙතෙන්ට සෙට් වෙන්නේ. ඉතින් අපි බයික් එක මේ ස්ටාර්ට් කරන වෙලාවට මේ පොම්පේ හරහා ටූටි ඇවිල්ලා මේ කාබ් එක ඇතුළට ටූටි ගිහිල්ලා පෙට්‍රල් එක මිශ්‍ර වෙලා තමයි මේ බෝර් එකට වැඩ කරන්නේ. මේ ක්‍රෑන්ක් එක ඇතුළට හැමදැනටම පිස්ටන් එකට හැමදැනටම ටූටි වැඩ කරන්නේ මේ පෙට්‍රල් එක මිශ්‍ර වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් මේකේ ඒ දේ වෙලා නැහැ. මේක පෙට්‍රල් වලට කලවම් කරලා නෙමෙයි දැන් මේ දාලා තියෙන්නේ. මේකේ පොම්පේ වැඩ කරන හින්දා මේ පෙට්‍රල් කලවම් කරලා නැහැ. ඉතින් මේක හිර වෙලා තියෙන්නේ ටූටි වැඩ කරලා නැති හින්දා. ඉතින් මම ඔයාලට ලෙඩේ පෙන්නන්නම්. ගොඩක් වෙලාවට ඉතින් අර
දැන් මේ දැන් තියෙන බයික් වල හොඳම වැඩේ තමයි මේ පෙට්‍රල් වලට කලවම් කරලා දුවන එක ටූටි. දැන් මේ බයික් ගොඩක් පරණයිනේ. ඉතින් මේවා ෂුවර් නෑ කොයි වෙලේ වැඩ කරන්නේ නැතුව යනවාද කියලා. මේ ටූටි පම්ප එහෙම ෂුවර් නෑ. ඒකින්ද තමයි ගොඩක් බයික් හිර වෙන්නේ. ඉතින් මේක හිර වෙන්න හේතුව මම පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ බටේ. මෙන්න මේ බටේ තමයි මේ ටූටි පම්පේ මෙතෙන්ට එන්නේ. මේ බටේ කෙලින්ම යන්නේ මේ. ඉතින් මේක සෙට් වෙන්නේ මේක ඇතුළට. මේක ඇතුළට සෙට් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ බටේ මෙන්න මෙතෙන්ට තමයි ටූටි ටැංකියට සෙට් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මෙන්න මේකෙන් ටූටි එන්නේ. දැන් මේකේ ටූටි ටිකක් දාලා තියෙන්නේ මම ඇතුළට. මෙන්න මෙතනින් ටූටි එන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මේක වෙලා තියෙන මෙන්න මෙතන පොඩි ෆිල්ටර් එකක් එනවා. මෙන්න මෙතෙන්ට පොඩි ෆිල්ටර් එකක් එනවා. ඉතින් මෙන්න මේ ෆිල්ටර් එක બ્લોක් වෙලා ටූටි එන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ ෆිල්ටර් එකේ બ્લોක් වෙලා තියෙන සම්පූර්ණ. ඉතින් මේක හරහා ටූටි එන්නේ. ඔයාලට දැන් පේනවා ඇති උන්න ටූටි එනවා. ඔයාලට පේන්නේ නැති දැන් ටූටි එනවා. මේක ගැලෙවුවට පස්සේ ඉතින් මේක બ્લોක් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මේක બ્લોක් වෙලා හින්දා මේ මම අර ඔයාලට පෙන්නේ බටි ටූටි පොම්පෙට එන බටි. මෙන්න මේක. මෙන්න මේ පොම්පෙට ටූටි ඇවිල්ලා නැහැ. අතන ෆිල්ටරේ બ્લોක් වෙලානේ. ඉතින් මේකට ටූටි ඇවිල්ලා නැති හින්දා තමයි මේ ඉර වෙලා තියෙන පිස්ටන් එක. ටූටි වැඩ කරන්නේ නැහනේ. ඉතින් මේකේ වෙලාවට බෝර් එක විතරයි ඉර වෙලා තියෙන්නේ මේ පිස්ටන් එක. සමහර වෙලාවට මෙන්න මේ ක්‍රෑන්ක් එක හිර වෙනවා. මේකේ දෙපැත්තේ බෙයාරින් දෙකක් තියෙන. ඉතින් ඒවට ටූටි වැඩ කරන්නේ නැතු ගියාම මෙතන පොඩි කූරු සේසරයක් තියෙන මෙන්න මේ රොඩ් එක මැද්දට ඒක ඔක්කොම හිර වෙනවා. ඉතින් ටූටි වැඩ කරන්නේ නැහනේ. ටූටි වලින් තමයි මේවා වැඩ කරන්නේ. ඉතින් වෙලාවට මේක මේ රොඩ් එකට ලොකු ඩැමේජ් එකක් වෙලා නැහැ. වැඩක් ගන්න පුළුවන්. ඒ හින්දා තමයි ඉතින් ගොඩක් අර පෙට්‍රල් වලට කලවම් කරලා මේ දූපුවාම හොඳයි කියන්නේ. මේවා කොයි වෙලේ වැඩ කරන්නේ නැතුව යනවාද කියලා කියන්න බෑනේ. හරි ඉතින් ඒක හින්දා තමයි මේක හිර වෙලා තියෙන්නේ මේ. ඉතින් ගොඩක් බයික් වල හිර වෙන්නේ මේ ටැංකියේ ටූටි ඉවර වෙනකම් පැද්දාම තමයි ගොඩක් වෙලාවට මේ හිර වෙන්නේ. ඉතින් ඔයාලට මම තව දෙයක් පෙන්වන්නම්. මේකේ අපි දන්නේ නැතුව ටූටි ඉවරන හින්දා තමයි මේ මෙන්න මේකට එනවා පොඩි ටූටි ස්විච් එකක් එනවා. ඒක මෙන්න මෙතන සෙට් වෙන්නේ මේක ඇතුළට. ඉතින් මේකේ ටූටි ලෙවල් එක ඉවර වෙන්න ලඟ වුණාම මේ බයික් එකේ පේනවා ඇති ඔයාලට මෙතන රතු පාට බල්බ් එකක් තියෙනවා. ඒක පත්තු වෙනවා. ඉතින් මේකේ මේ රතු පාට බල්බ් එක පත්තු වෙලත් නැහැ. ඉතින් පත්තු වෙලා නැත්නම් මේකේ ටූටි තියෙනවානේ. ඉතින් ඒක හින්දා මේක බලලත් නැහැ. ටූටි තියෙන හින්දා මේ ටූටි නැතුව ගියා නම් එහෙනම් මෙන්න මේ බල්බ් එක නිමෙනවා. ඉතින් මේක හින්දා මේ වැඩි බලලා නැහැ. හරි එහෙනම් නොදන්න අයට පොඩි දැනුමක් හම්බෙන්නේ නැති කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන්. හරි එහෙනම් මේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ එන්ජින් එක හයි කරද්දි මම පොඩි වීඩියෝ එකක් ඕනනම් ඔයාලට දාන්නම් හයි කරන. ඔයාලට වීඩියෝ එකක් ඕනනම් මේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ මේ අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් channel එක subscribe කරලා පොඩි help එකක් දෙන්න යාළුවෝ හැමෝම. එහෙනම් යාළුවෝ හැමෝටම ජය වේවා.